අද වීඩියෝ එකේදී අපි මූලික වශයෙන්ම කතා කරන්න තියෙන අපේ ස්ක්‍රීන්ෂොට් වෙබ්සයිට් එකේ සයින් අප් පැත්තේ විච්ච වැලිඩේෂන් වගේම අපි යොදාගත්ත බෑක්එන්ඩ් ප්‍රොසෙස් එක පිළිබඳව. ඉතින් වීඩියෝ එකේ අපි ඉස්සරහට ඒ අදාළ ෆයිල් පාත් ඒ කෝඩ්ස් ඩේටාබේස් ඒ වගේම තමයි මේක ප්‍රැක්ටිකලි වෙනවද කියන එක අපි මේක කතා කරමු. එතකොට මේ තියෙන්නේ මගේ auth.js ෆයිල් එක. මේකේ ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ HTML එකේ තියෙන HTML ෆයිල් එකේ තියෙන data අරගන්න එක. ඒකට මම document.getElement id කියන එක යූස් කරලා තියෙනවා. එතකොට ඒකේ මම first name එකේ last name එකේ email එකේ password එක confirm password එකේ ඒ වගේම තමයි account type එකේ කියන්නේ seller කෙනෙක්ද buyer කෙනෙක්ද terms and conditions වලට terms and conditions වලත් data සේරම ටික මම මේ JS ෆයිල් එකෙන් අරගෙන තියෙනවා. මෙතන ඊට පස්සේ මගේ validation එකක් යනවා. ඒ කියන්නේ මේක back end එකට යවන්න කලින් මේ තියෙන data නිවැරදිද කියලා බලනවා. data වැරදි නම් රතු පාටින් error message එකක් එන විදිහට තමයි මේක හදලා තියෙනවා. data එදට data backend එකට යවන්න කලින් validation part එකක් මම මෙතන මේකට add කරගෙන තියෙනවා. ඊට අමතරව first name last name මේ password confirm password තියෙනවද කියලා බලලා තියෙනවා. එහෙම ඒ වගේම තමයි password එකේ characters 8ක් තියෙනවද කියලා බලලා තියෙනවා. ඒ වගේම confirm password එකයි අපේ password එකත් එක්ක confirm password එක match වෙනවද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ account type එක අපි මොන data skill seller කෙනෙක්ද skill buyer කෙනෙක්ද කියන එක ඒ වගේම terms and condition වලට ටික් එකක් දාලා තියෙනවා. check box එකේ validation එක කොහොමද කියලා මේ විදිහට validation items කීපයක් මම මේකෙදි බලා check කරලා තියෙනවා. ඊට පස්සේ මේක outline එකේදී මම කරලා තියෙන්නේ PHP ෆයිල් එකට data යවන්න data prepare කරලා තියෙනවා. ගත්තොත් first name එකේ last name email password confirm password ඊට පස්සේ account type එකේ terms and conditions වල ඒ සේරගෙම data ටික PHP වලට යවන්න preparing කරන part එක තමයි මේ code line එකෙන් වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී data යවන්න use කරලා තියෙන්නේ Ajax කියන Ajax use කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ refresh වීමක් සම්පූර්ණ refresh වීමක් හෝ reload වීමක් නොවි data transfer වෙන එක. මේකේ මම මුලින්ම XML HTTP request එකක් හදාගෙන තියෙනවා. එතකොට මේක තමයි browser එක හා server එක අතර data අරගෙන යන object එක. ඒ object එක මම මෙතනදී create කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී ඊළඟට මම යොදාගෙන තියෙන්නේ already state change එකක් මම යොදාගෙන තිනවා. ඉතින් මෙතෙන්ට තමයි server එකෙන් ලැබෙන දත්තය server එකේ දත්ත ලැබුණාට පස්සේ මොකද්ද කරන්න ඕනි කියලා තීරණය වෙන්නේ මෙන්න මේ හරියදී. ඉතින් මෙතනදී ready state එක 4 වෙලා තියෙනවා. ඒ කියන්නේ request එක ඉවරයි කියන එක. ඒ වගේම තමයි මෙතනදී status එක 200 කියලා වෙලා තියෙනවා. ඒකට server එකට සාර්ථක ලෙස සම්බන්ධ වෙලා තියෙනවා කියලාදී මෙතනදී පෙන්නනවා. එහෙම සාර්ථක සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙතනදී අපි use කරගෙන තියෙනවා test එකේ අපි red color එක අයින් වෙලා test color එක green වෙලා registration successful කියලා අපිට output එක ලැබෙන්න කියලා. ඒ වගේම තමයි යම් කිසි එකකින් request එක වැරදි නම් PHP එකෙන් අපිට පණිවිඩයක් එනවා request fail කියලා. එතනදී මෙතන අවසාන වශයෙන්දී අපි මේ දත්තය සූදානම් කරගෙන open එකක් දාලා මෙතනදී අපි post විදියට ආරක්ෂිතව රහසිගත විදියට දත්ත
යවා ගන්න භාවිතා කරන ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී දත්ත ලැබිය යුතු ෆයිල් පාත් එක අපි මෙතෙන් දාලා තියෙනවා. process එකේ create account process.php කියන එකට යන්න කියලා. ඊට පස්සේ මේකේ through විදියට anonymous function එකක් වැඩ කරනවා. ඊට පස්සේ අපි මේ දත්ත මෙන්න මේ account එකට යවලා තියෙනවා. එයාට අපි page එකට මේ data ටික සාර්ථක විදියට ajax වලින් අපි HTML එකෙන් ලබා ගන්න දත්ත ටික මේකෙදී ඒ ටික අපි සකස් කරගෙන create කරගෙන ඒ දත්ත ටික ajax හරහා process.php කියන එකට අපි යවලා තියෙනවා. අපිට මේ දත්ත නිවැරදි නම් අපිට registration successful කියලා message එකක් එන්නේ. එහෙම නැත්නම් දත්ත යම්කිසි වැරද්දක් තියෙනවා registration fail කියලා message එකක් එන්නේ කියලා තමයි මේ ODDS එකේ basically වෙන්නේ. මේකේ අවසාන වශයෙන් කියන්නේ අවසානයේදී තියෙන මේ form කියන එකේදී සිද්ධ වෙන්නේ මේ සියලුම දත්ත. ඒ කියන්නේ අපේ ගත්ත දත්ත, ඒ කියන්නේ first name එක, last name එක, email password ආදී සියලු අඩංගු form එක PHP ගුණයකට send වුණා කියන එක තමයි මේ අවසාන වශයෙන් මෙතනදී send form කියලා තියෙන්නේ. එතකොට මේ තියෙන මගේ connection.php ෆයිල් එක. එතකොට මේකේ get connection කියලා connection එකක් මම හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකේ static විදිය මේකේ static විදියට තමයි connection හදාගෙන තියෙන්නේ. ඒකෙන් වෙන ලොකුම වාසිය තමයි මුළු application එකටම එකම එක connection එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. ඒ වගේ තමයි මම මෙතනදී මගේ MySQL එකට මේක link කරගෙන තියෙනවා. මෙතනදී static යොදාගෙන එක connection එකක් හදාගෙන විදින වාසිය තමයි memory save කරගන්න පුළුවන් අපිට. එතකොට මේ තියෙන්නේ search function එක. මේ search function එකෙන් මම කරන්නේ database එකෙන් data ලබා ගන්න එක. එතකොට මේකේ $sign query කියලා තියෙනවා. එතකොට මේකේ තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන SQL එක තමයි මේකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ $sign types කියලා තියෙනවා. මේකේ තමයි අපේ data types එක පෙන්වන සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් string එකක්ද integer එකක්ද කියන එක. එතකොට මේ $sign params කියලා තියෙන්නේ මෙතන තියෙන $3ක් එක $sign params කියන එකෙන් අදහස් කරන්නේ spread operator එකක්. ඒ කියන්නේ array එකක් ලෙස එවන data වෙන වෙනම SQL එකට සම්බන්ධ කරන්නේ මෙන්න මේකෙන්. මේකේ prepared statement නිසා මේකේ $sign query කියන එකේනුයි $sign params කියන එකේනුයි data කෙලින්ම අගයන් ලෙස ලබා දෙන්නේ නැතුව වෙන වෙනම තමයි SQL injection කරන්නේ. එතකොට ඒකෙන් hackers වලින් කියන්නේ hacker attacks වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. මේකේ අවසාන වශයෙන් get result එකෙන් ඒ කියන්නේ SQL එකෙන් එන දත්ත ටික result set විදිහට අපිට නැවත return කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තියෙන අපේ IUD function එක. IUD function එක කියන්නේ insert, update, delete කියන වචන වල කෙටි නාමය. එතකොට මේකේ තමයි database එක තුළ data වෙනස් කරන්න පාවිච්චි කරන අපි මේ IUD කියන එක. මේක search function එක වගේම තිබ්බට හැබැයි මේකේ get result කියලා කොටසක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය අපි data එකක් input කරද්දී වගේම data එක delete කරාට පස්සේ අපිට ඒ දත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ result set එකක් විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේකෙදි get result එකක් අපි මේකට use කරන්නේ නැහැ. මේක මූලික වශයෙන්ම යොද කරන්නේ database එකට data input කිරීමටයි වගේම තියෙන data වෙනස් කරන්නයි. එහෙම නැත්නම් data delete කරන්න වගේ වැඩවලට විතරයි මේ IUD කියන function එක අපි use කරන්නේ. වෙබ්සයිට් එක යුසර් කෙනෙක් sign up වෙද්දී validation හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා create account
process.php කියන ෆයිල් එකේ වැලිඩේෂන්ස් කීපයක්ම යොදාගෙන තියෙනවා. ඒක පළවෙනි එක තමයි මේ empty field validation කියන එක. ඉතින් ඒක ගත්තොත් එහෙම යුසර් කෙනෙක් sign up වෙමේදී විස්තර ඇති. ඒ කියන්නේ first name එක last name එක email එක type කරේ නැති වුණොත් එහෙම empty field එකක් ඒ වෙනුවෙන් input එකේ empty field එකක් තිබ්බොත් එහෙම please enter the email address කියලා එයාට error message එකක් පෙනෙනවා. ඒ වගේම තමයි email verification එක email validation එක සාමාන්‍යයෙන් email එක characters 150ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම තමයි මේකෙදි මේක email එක type එක තියෙනවද කියන එක මේක නිවැරදි email එකක්ද කියලා check වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි password validation එක password එක characters 8ක් තියෙන්න ඕනේ. 8ත් 20ත් අතර ප්‍රමාණයක් password එක characters තියෙන්න ඕනේ. එහෙම characters 8කට අඩුවෙන් තිබ්බොත් එහෙම password එක don't match කියලා වෙනවා. ඒ වගේම තමයි confirm password කියලා option එකකුත් තියෙන හින්දා මේ validation එක තවත් හොඳට වෙනවා. ඊට පස්සේ checkbox validation එකකුත් යොදාගෙන තියෙනවා. අපේ terms වලටයි conditions වලටයි එකකද කියලා අපි ඒක check කරලා බලනවා. ඒ වගේම database එක පැත්තෙන් ගත්තොත් වෙනම පරීක්ෂාවක් වෙනවා. ඒ කියන්නේ මේ ගිණුම ඇත්තටම තියෙනවද කියලා check කරනවා. ඒ වගේම තමයි මේ email එක දැනටමත් ලියාපදිංචි වෙච්ච email එකක්ද කියලා check කරනවා. එතකොට ඒ විදිහේ validation දැන් database එකේ පැත්තෙනුත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ අපි password hash කියන option එක use කරලා තිනවා. සාමාන්‍යයෙන් අපි හිතමු අපේ database එක යම් කිසි අවුරකින් hacker කෙනෙක්ගේ අතට වගේ අහු වුණොත් එහෙම අපි password එකක් මොකක් හරි දාලා තිබ්බොත් ඒක යොදාගෙන ඔහුට ගෙනුමට ලේසියෙන් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මේ password එක hash කිරීම තුළින් hacker කෙනෙක්ට පෙන්වන්නේ වෙනම password එකක් database එකේ තියෙන විදිහට. නමුත් අපේ සත්‍ය password එක නැතුව වෙනත් විදිහේ password එකක් තමයි පේන්නේ. මේ කිව්ව කරුණු ටික මම sign up page එකට ගිහිල්ලා අපේ website එකේ පෙන්නන්නම්. එතකොට මේ තියෙන අපේ Skillshop website එකේ sign in page එක. මම sign up page එකට යන්න. මේ sign up page එකේ දැන් මොකුත් input කරලා නැහැ. මම create account දුන්නොත් all fields are required කියලා අපිට message එකක් එනවා. error message එකක්. ඒකට හේතුව තමයි අපි මේකෙදි input කිසිම දෙයක් input කළ නැතිවීම. දැන් මම මගේ data ටිකක් input කරගන්නම්. මම මේ විදිහට මගේ details ටික add කරගෙන තියෙනවා. ඒතකොට මම password එක මේ විදිහට ඉසංගම අස්සන්න විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මගේ details සියල්ල fill කරගෙන තියෙන්නේ. දැන් මම create account එක දුන්නාට පස්සේ මේ account එක create වෙලා තියෙන්නේ. email ආයසරයක් create account කරපුවාම email is already registered කියලා message එකක් එනවා. මම දැන් මගේ database එකට පෙන්නන්නම් password එක hash වෙලා තියෙන විදිය. දැන් මෙතන තියෙන්නේ ඉසංකමස්ථාන කියලා password එක. එතකොට මේ තියෙන මගේ database එක මේක මම users වලට ඇවිල්ලා data වලට ආවට පස්සේ මේ තියෙන්නේ මම දැන් list වෙච්ච එක. එතකොට මේකේ තියෙනවා මම password එක විදිහට මේකේ ඉස්සෙල්ලා type කරේ ඉසංකමස්ථාන කියලා. හැබැයි මේකෙදි මම password hash එකක් පාවිච්චි කරපු මෙතන password එක වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් database එක කවුරු හරි hack කරත් password hash එක හින්දා අපි use කරපු password එක නෙමෙයි මේක පෙන්වන්නේ. එතකොට hacker වරෙක්ගෙන් වෙන්න පුළුවන් damage එක මේකෙදි වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි create account process.php එකේ my validation වගේම password hash කියන option ටික database එකේ web එකේ run වෙන්නේ. අවසාන වශයෙන් පෙන්නන තියෙන මගේ database එකේ එතකොට මේ තියෙන මගේ database එක අපි Skillshop කියලා තමයි database එක Skillshop_db කියලා තමයි database එක ඉන්ස්ටන්ස් එකේ account id type id කියන එක තියෙනවා. ඊට පස්සේ user ගේ table එකක් මේ දෙයක් දෙනවා. ඊට පස්සේ user as account type කියලා table එකක් තියෙනවා.
මේක යුසර් ටේබල් එක ගත්තොත් එහෙම ID එක first name last name email password hash එක ඒ වගේ තමයි account type එක created කියලා අපි මේවා යොදාගෙන තියෙනවා. ඉතින් එතකොට අපේ අර යුසර් කෙනෙක් දෙන data සේරම ටික අපිට මේකේ ස්ටෝර් කරගන්න ලේසි. එතකොට මේ තියෙන්නේ මම මේට කලින් ගත්ත යුසර්ස් ලගේ ඩේටා. එතකොට ඒ ඩේටා සේරම ටික අදාළ විදිහට දැන් ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඊමේල් එක ඊට පාස්වර්ඩ් හැෂ් එකක් තමයි යන්නේ. ඒ කියන්නේ අපි පාස්වර්ඩ් එක ටයිප් කරන්න වෙන දෙයක් අපිට ලැබෙන්නේ වෙන දෙයක්. ඒක කලින් වීඩියෝ එකේ මම පාස්වර්ඩ් හැෂ් එක පෙන්නුවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ පාස්වර්ඩ් හැෂ් එක. ඉතින් ඒකෙදි හැකර් කෙනෙක්ට හැක් කරන් තියෙන අවස්ථාව අඩු වෙනවා. ඉතින් සිකියුරිටි පැත්තෙන් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඒ විදිහට පතයි මේක ක්‍රියේටඩ් ඇඩ් කරපු එක. ඒකට අප්ඩේට් ඇඩ් කරපු ඒ ටයිම් ඩේට් ඒ සේරම ටිකත් මේකේ වැටෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩේටාබේස් එක මේ විදිහට හදලා තියෙන්නේ. ඒතකොට මේක ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන ඉතින් ඒ දේවලුත් එක්ක අපේ ස්කිල් ෂොප් වෙබ්සයිට් එකේ වැඩ කටයුතු ඉදිරියේදී වෙද්දී ඒ අදාළ වීඩියෝස් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් නතර වෙනවා. සියලු දෙනාට සුබ දවසක්.